හලෝ ගයිස් සුබ දවසක් කියලා පිළිගන්න අපේ ආර්විටුනි YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු බජට් රේන්ජ් එකේ ඉඳලා මිඩල් රේන්ජ් එකට යනකම් අපේ ඩ්‍රෝන් වල ප්‍රයිස් ලිස්ට් එක තමයි ගෙනාවේ. අපි ගාවට දැනට ගොඩක් ස්ටොක් ඇවිල්ලා තියෙන ඩ්‍රෝන් වල. ඉතින් අද වීඩියෝ එකේදී බලමු අපි මොනවද ඇවිල්ලා තියෙන ස්ටොක්. එතකොට මේ ඩ්‍රෝන් වල ප්‍රයිස් එක, ඒ වගේ මේ ඩ්‍රෝන් එක ඔයා ගන්න ගන්නට වටිනවද කියලා අද මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් කලින් වීඩියෝ ගොඩක් කට්ටිය බැලලා තිබ්බ රිවිව් කරන්නේ හරියට නම්මනම් කියලා. අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එකේ performance එකේ එකින් එක අපි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලේ subscribe button එක වෙන්න දෙනවා. අනිවාර්යෙන් channel එකට කරන උදව්වක් විදිහට channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. අපි මුලින්ම කතා කරලා ඇස්තු වෙන්නේ ඉසෙට්ඩෙල් ලගේ SG101 කියන ඩ්‍රෝන් එක. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ගත්තොත් ඇත්තට ප්‍රීමියම් ලුක් එකක් වඩ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහින් ඩුවල් කැමරාස්, ඒ වගේම මේකට අවිල තියෙන ඔබ්ස්ටකල් ඇවිඩන්ස් සෙන්සර්ස් එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව වට මේක හොඳ ක්වොලිටි මැටීරියල් එකකින් හදපු බොක්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එකත් එක්ක වට හම්බෙන්නේ මොනවද කියලා බැලුවොත් මේකට හම්බෙන්නේ ඇක්සසරිස් ගත්තොත් වට ප්‍රොපෙලර් කිට් එකක් සහ මේකට හම්බෙන්නේ එක්ස්ට්‍රූඩ් ඩ්‍රයිව් එක, ඒ වගේ පේපර් වර්ක්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඩ්‍රෝන් එක වට හැමේ ගෙනියන්න බෑග් එකක් හම්බෙනවා. අන්නේ බෑග් එකත් වට මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඩ්‍රෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් DJI Air series එකට සමාන ඩිසයින් නැත්නම් බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේක ඔබ්ස්ටිකල් ඇවිඩන්ස් සෙන්සර්ස් දෙකක් තියෙන උඩින්. ඉතින් ඒක නිසා ඔයාලට ඔබ්ස්ටිකල් වල වදින්න නැති වෙන්න මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන බ්‍රස්ලස් මෝටර්. ඒක නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එකේ ලයිෆ් ටයිම් එක ඇත්තටම ගොඩක් වැඩි. ඔයාලට මේ ඩ්‍රෝන් එක වැදුනොත් මේක ප්‍රොපෙලර් එකට විතරයි ඩැමේජ් වෙන්නේ. කිසිම විදිහකින් මෝටර් එකට ඩැමේජ් වෙන්නේ නැහැ වැලි ගියේ නැත්තම්. ඊට අමතරව ඔයාලට මේකේ ඩුවල් කැමරාස් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක, ඒ වගේම බැටරි එක බලුවොත් මේ බැටරි එකෙන් ඔයාලට විනාඩි 13ක් 14ක් අතර මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. බැටරි එක ෆුල් charge වෙන්නත් ඔයාලට සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45 අතර මේ ටයිම් එකක් යනවා මේ බැටරි එකක් ෆුල් charge වෙන්න. ඉතින් ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 13500. ලිස්ට් එකේ දෙවෙනියට අපිට ඒ 888 කියන ඩ්‍රෝන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩ්‍රෝන් එක ගොඩක් performance තියෙන ඩ්‍රෝන් එකක්. ඒ වගේම ස්ටෙබිලයිසේෂන් ගත්තා තනි ඩ්‍රෝන් වලට වඩා ගොඩක් හොඳ ස්ටෙබිලයිසේෂන් වගේම වින්ඩ් රෙසිස්ටන්ට් කාමත් ගොඩක් හොඳටම තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක ස්ටෙබල් වට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඩ්‍රෝන් එකේ performance ගැන කතා කරොත් මීටර 500ක් දුරට වට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්. මේ එක බැටරි එකකින් ඔයාලට විනාඩි 13ක් 14ක් අතර ෆ්ලයි ටයිම් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකකින් ගන්න පුළුවන්. ඉතින් මේකට හම්බෙන ඇක්සසරිස් ගැන කතා කරොත් ඔයාලට මේකට හම්බෙන එක්ස්ට්‍රා ප්‍රොපෙලර් කිට් එක, ඒ වගේම ඩ්‍රෝන් එක රිමෝට් එක, බෑග් එක සහ මේකට හම්බෙන පේපර් වර්ක්ස් ටිකත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එක ගැන අපි කතා කරමු. රුපියල් 14500ක් තමයි මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් අපට කෝල්ස් වලින් වැඩිම දෙනෙක් අහන ඩ්‍රෝන් එක තමයි මේ SG119 කියන ඩ්‍රෝන් එක. ඉතින් මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක්. අනිත් ඩ්‍රෝන් වලට සමානව. ඉතින් මේ ඩ්‍රෝන් එකේ performance ගත්තත් අනිත් ඩ්‍රෝන් වලට සමානයි. මේකේ බැටරි ලයිෆ් එක ගත්තොත් ඔයාලට විනාඩි 14ක් 13ක් අතර ෆ්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම මීටර 500ක රේන්ජ් එකක් වඩ මේ ඩ්‍රෝන් එකෙන් ගන්න පුළුවන්. මේකට හම්බෙන දේවල් ගැන කතා කරොත් ඩ්‍රෝන් එක රිමෝට් එක, ඒ වගේම මේ ඩ්‍රෝන් එකට හම්බෙන බෑග් එක, ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එකට එක්ස්ට්‍රා ප්‍රොපෙලර්, ඒ වගේම මේකට හම්බෙන charging cable එකත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මට කියන්නම තුණා අනිත් ඩ්‍රෝන් හැම එකකටම charging cable එකක් ෆ්‍රී හම්බෙනවා. ඔයාලට කැමති නම් ඒකෙන් charge කරගන්නත් පුළුවන්. නැත්නම් ගෙදර තියෙන වෙනම charge එකකින් charge කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 15500. ලිස්ට් එකේ ඊළඟ ඩ්‍රෝන් එක තමයි මේ V666 කියන ඩ්‍රෝන් එක. මේක සාමාන්‍ය DJI Neo එක කෝපි කරලා හදපු ඩ්‍රෝන් එකක්. ඒ වුණාට මේකෙත් ඔයාලට බ්‍රස්ලස් මෝටර් අවైలබල් තියෙනවා. ඊට අමතරව මේකේ පොඩි ස්කින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එක කනෙක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ස්කින් එක ඔයාලට මේකේ තියෙන කැමරා ක්වොලිටි එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකට හම්බෙන අනිත් දේවල් ගැන අපි කතා කරොත් මේකට ඔයාලට ප්‍රොපෙලර් කිට් එකක් හම්බෙනවා, charge එක හම්බෙනවා, ඒ කියන්නේ charging cable එක තමයි හම්බෙන්නේ. ඊට අමතරව මේකට බැටරි දෙකක් ඔයාලට හම්බෙනවා. ඒ වගේම ලොකු බෑග් එකකුත් ඔයාලට මේ ඩ්‍රෝන් එකට හම්බ වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක ගැන කතා කරොත් ඇත්තටම මේ ඩ්‍රෝන් එක ඔයාලට ඕන කැලයක් අස්සේ වුණත් ඕන තැනක යවන්න පුළුවන්. මොකද මේ ඩ්‍රෝන් එකට ප්‍රොපෙලර් ගාඩ් එනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්න නැතුව ඕන තැනක ඔයාලට මේ ඩ්‍රෝන් එක බය නැතුව ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් ඩ්‍රෝන් එකක් ගත්තොත් ඇත්තටම වැදුනොත් එතනම ඩ්‍රෝන් එක කඩන් වෙන නිසා ඔයාලට ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න, ඒ කියන්නේ බිගිනර් කෙනෙක් වුණත් ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට මේ ඩ්‍රෝන් එක අපෝසස් කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඩිස්ප්ලේ එකකුත් වෙනවා රිමෝට් එකේ. ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එකේ කොහොමද වැදුනොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එකේ කිසිම ප්‍රශ්න නැතුව ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එක ගැන කතා කරොත් ඔයාලට මේ ඩ්‍රෝන් එක 22500කට අපින් පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හැම ලින්ක් එකක්ම තියෙනවා. ඔයාලට ගිහින් චෙක් කරලා බලන්න පුළුවන්. ලිස්ට් එකේ මේ තියෙන ඩ්‍රෝන් එකත් ඇත්තටම ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක්. මේක මොකද හයි ප්‍රොසෙසර් GPS අවైలබල් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඩ්‍රෝන් එකේ ස්ටෙබිලයිසේෂන් ගැන අපිට කතා කරන්න දෙන්නේ ගොඩක් හොඳ ස්ටෙබිලයිසේෂන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ප්ලේ එකෙන් ඔයාලට යන හයිට් එක, රේන්ජ් එක, ඒ වගේම බැටරි ලයිෆ් එකත් මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ලයිට් ඉන්ඩිකේටර් වලින් ඔයාලට රැට උන ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන්. ඒකට කැමරා ක්වොලිටි එකත් ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක කැමරා ක්වොලිටි එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක ගත්තොත් ඔයාලට රුපියල් 35500 මේ ඩ්‍රෝන් එක අපෙන් පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
වගේම මේ ඩ්‍රෝන් එකට ඕන ඇසරිස් අපි ෝඩ පස් කරගන්න පුලන් හැකව න මේ ඩෝන එක බැටි ලයි් ගැන කතාගරොත් සාමන විනාඩි 25 30 ඩෝන ෆ්ලයි කරගන්න පුල හැකව තේර නිසා ට සාමන ගොඩ් වෙලා ඩෝන උඩ තියන්ගන්න පුල හැකවතිය ඇතරම ගොඩක් පටින කියලම හිතන මේ ඩෝන එක බැටි චාර්ජ න්න දිනට 30ක්කෝ විනාඩි 35 කදර ෆ්ලයි ටයිම ඔන්න ති මෙතරින් තම අප ගිම්බල් ඩෝන් ප්‍රයිස එක පටන්ගන්න ඉතින් අපි ගිම්බල් ඩෝන එකට දැන්ට ලේටස් ඩෝන එක තම S61 මක් කියන මෙ මේ ඩෝන එක ඇතරම ගොඩක් හොඳ පොෆොමස් තින ඩෝනක් මේ ඩෝන එක මොකද මේක ඩිස්පලේ රිමෝට් තමයි එන්නේ ඉතින් මේක 4K කැමරාවක් බලගන්න පුළුවන් 4K කිව්වට සාමාන්‍යයෙන් 1080p 30 fps වගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් මේ කැමරා එකේ ඒ වගේම මේ ඩෝන් එක ඉස්සරහින් ලයිට් ඉන්ඩිකේට් කරනවා ඊට අමතරව මේ ඩෝන් එක 4 km ෆ්ලයිට් රේන්ජ් එකක් බලගන්න පුළුවන් ඊට අමතරව ඩෝන් එක මීටර් 318කට වඩා ෆ්ලයිට් හයිට් එකක් ගන්නවා ඊටත් අමතරව මේ ඩෝන් එකට හොඳ quality material එකක් හදපු බෑග් එකක් වඩා බලගන්න පුළුවන් සයිඩ් බෑග් එකක් ඒ වගේ මේකට හම්බෙන කේබල්ස් ටික ඒ වගේ ප්‍රොපෙලර් කිට් එක ඊටත් අමතරව මේකේ බැටරි charge කරගන්න බැටරි කේබල් එක වගේ ගොඩක් දේවල් වලට මේකේ ඇක්සසරිස් විදිහට හම්බෙලා තියෙනවා ඊට අමතරව මේ ඩ්‍රෝන් එක බ්‍රෂ්ලස් මෝටර්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා මේකේ ලයිෆ් ටයිම් එකත් ඇත්තටම ගොඩක් වැඩි ඒ වගේම 3 axis gimbal එකක් තියෙන නිසා ස්මූත් සහ ෂාර්ප් ෆොටේජ් වල මේ ඩ්‍රෝන් එක කැප්චර් කරගන්න පුළුවන් ඊට අමතරව ESC කැමරා එකකුත් මේ ඩ්‍රෝන් එකේ අවైలබල් තියෙනවා ඉතින් මේ කැමරා එකම තමයි ESC කරලා තියෙන්නේ ESC කැමරා කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ස්ටෙබිලයිසේෂන් කැමරා එකක් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා ඒක නිසා ගොඩක් හොඳ සහ ෂාර්ප් ඉමේජ් වල මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන් ඉතින් මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එක ගත්තොත් ඔයාලට මේ ඩ්‍රෝන් එක 64999කට අපෙන් ප්‍රයිසස් කරගන්න පුළුවන් ඉතින් ඩ්‍රෝන් ලිස්ට් එකේ අවසාන සහ තියෙන හොඳම ඩ්‍රෝන් එක තමයි මේ SG-109 Max 2 with display ඩ්‍රෝන් එක ඉතින් මේකේ කැමරා ක්වොලිටි එක ගත්තත් ඇත්තටම ගොඩක් හොඳම කැමරා ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් ඇත්තටම හයි රෙකමන්ඩ් කැමරා ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් ඊට අමතරව මේකේ ඩිස්ප්ලේ ක්වොලිටි එක ගත්තත් ඇත්තටම කියලා කතා කරන්න දෙයක් නෑ ඩිස්ප්ලේ ක්වොලිටි එකත් පට්ටම ක්වොලිටි සාමාන්‍යයෙන් DJI ෆීල්ඩ් එක ගන්න පුළුවන් කැමති ඩ්‍රෝන් ඒ කියන්නේ DJI ඩ්‍රෝන් එක ෆ්ලයි කරන ෆීලිං එක ගන්න පුළුවන් ඩ්‍රෝන් එක තමයි මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගන්න ගන්නට පට්ටම වටින ඩ්‍රෝන් එකක් හයි රෙකමන්ඩ් ඩ්‍රෝන් එකක් මේ ඩ්‍රෝන් එක ඉතින් මේ ඩ්‍රෝන් එකත් එක්ක ඔයාලට ලොකු බෑග් එකක් හම්බෙනවා ඒ වගේ ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් හම්බෙනවා ඊට පස්සේ මේකට හම්බෙන බැටරි එකෙන් ඔයාලට විනාඩි 35කට වඩා මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් ඊට අමතරව මේකට හම්බෙන එක්ස්ට්‍රා අනිත් ඩ්‍රෝන් වලට හම්බෙනවා වගේ එක්ස්ට්‍රා කිට් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකත් එක්කම හම්බෙනවා ඉතින් මේ ඩ්‍රෝන් එකත් ඔයාලට 64590කට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මේ ඩ්‍රෝන් එක ඔයාලට 4 km ෆ්ලයිට් රේන්ජ් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම මීටර් 318කට වඩා ෆ්ලයි හයිට් එකකුත් මෙයාට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් ඒක නිසා ගොඩක් ලොකු ඇටිටියුඩ් වලට ගිහිල්ලා ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන් ඕනම ෆොටේජ් එකක් කිසිම අවුලක් නැතුව ඉතින් මේ ඩ්‍රෝන් එක ගන්න ගානට ඇත්තටම ගොඩක් වටින ඩ්‍රෝන් එකක් කියලා අපිට අනිවාර්යයෙන්ම කියලා කියන්න ඕනේ ඉතින් යාළුවනේ මේ ටික තමයි අපිට අපි ගාව දැනට තියෙන ස්ටොක් වලින් තියෙන්නේ ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ගාන චුට්ටක් වැඩි කියලා ඔයාලට තේරෙනවා ඇති ඉතින් යාළුවනේ කරන්න දෙයක් නැහැ මොකද අපිට මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඩ්‍රෝන් ලංකාවට ගේන්න බෑ ඉතින් ගේන්න පුළුවන් තත්ත්වයෙන් අපි ගෙනාවත් ඔයාලට ඒ ප්‍රයිස් එකට මොකද දෙන්න බෑ ඒ කියන්නේ කලින් ඩ්‍රෝන් අපි විකුණුව ප්‍රයිස් එකට තමයි අපිට දැන් ඩ්‍රෝන් අපිට සෙල් වෙන්නේ ඉතින් ඒක නිසා අපිට ඒ ප්‍රයිස් එකටම දෙන්න බැරි නිසා සාමාන්‍ය චූටි ගානක් තියාගෙන තමයි අපි ඩ්‍රෝන් එකක් උන සෙල් කරන්නේ ඇත්තටම ලොකු ලාභයක් නැහැ කලින් තරම් ඉතින් ඔයා මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති නම් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහින් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා ඔයාලට මේ ඩ්‍රෝන් එකක් ගෙදරටම කෑෂ් ඔන් ඩෙලිවරි ගෙන්න ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි බ්‍රාන්ච් එකට ඇවිල්ලා මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන් යන්නත් පුළුවන් ඉතින් අදරගෙන අපි වීඩියෝ මෙතනින් නවත්තනවා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා ඉතින් වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි